අද අපි කතා කරන්නේ ලොව විශාල බලය ඇති නායකයෙකු ගැනයි. ඒ තමයි ඉරානයේ උත්තරීතර නායකයා අයටොල්ලා ඇලි කාමීනයි. ඔහුට තිබෙන බලය, ඉතිහාසය සහ ඔහු ගන්න තීරණ වලට ලෝකයම බලනවා. ඔහු කවුරුද? අයතොල්ලා අලි කාමනේ. අයතොල්ලා ඇලි කාමීනයි 1989 සිට ඉරානයේ උත්තරීතර නායකයා විදියට ක්‍රියා කරනවා. ඔහු ඉස්ලාමීය විප්ලවයෙන් පසු අයතොල්ලා රුහොල්ලා හොමේනින් පසු දිවුරුම් දුන්නා. ඔහුගේ බලය ඉරානයේ ජනපතිටත් වඩා බලය තියෙන්නේ උත්තරීතර නායකට. යුද හමුදා නියෝජනය විදේශ ප්‍රතිපත්ති නීතියේ අවසන් වචනය මාධ්‍ය පාලනය ෂියා මතය සහ නායකත්වය ඔහු ෂියා මුස්ලිම් නායකයෙකු විදියට ආගමික වශයෙන් ඉතා බලවත් තැනක ඉන්නවා. ඔහුගේ උදව්වෙන් මිනිසුන්ගේ දේශපාලන සහ ආගමික ජීවිතය පාලනය වෙනවා. ලෝක බලවතුන් සමග සබඳතා ඇමරිකාව, ඉස්රායලය සහ බටහිර රටවල් සමග කටුසුළු සබඳතා තියෙනවා. ඔහුගේ තීරණ මැද පෙරදිගයේ යුද ගැටුම්වලට හේතු වුණු අවස්ථාද තියෙනවා. ඉරානයේ උත්තරීතර නායකයා ගැන තවත් දේවල් දැනගන්න ඔයාලට අවශ්‍යද? කමෙන්ට් එකක් දාලා කියන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න බලන්න මේ වගේ තවත් ජෝපොලිටික්ස් වීඩියෝ.